පිළිගන්න ඕගොල්ලෝ සියලුම දෙනාව මාස්මෑන් TV YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ 1996 සිට වසර ගණනාවක් පුරා ක්‍රිකට් ලොව කිරුළු නොපරන් රජකුමරු වශයෙන් වැජඹුණු ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී පත් වී ඇති ඉරණම ගැන සාකච්ඡා කරන්න. ඒ කටුක ඇත්ත ඔබත් එක්ක බෙදා ගන්න. 1996 වර්ෂය කියන්නේ ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතාම වැදගත් දවසක්. 1996 මාර්තු 17 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා ශ්‍රී ලංකාව කියන නම රන් අකුරෙන් ලෝක සිතියමේ කැටයම් කරන්න. අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, චමින්ද වාස්, අර්ජුන රණතුංග, මුත්තයා මුරලිදරන් මේ වගේ ක්‍රීඩකයෝ එකතු වෙලා එදා ලෝක කුසලානය ජයග්‍රහණය කරනවා. ඒ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමගම ශ්‍රී ලංකාව කියන නාමය ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියවෙනවා. අරවින්ද සිල්වාගේ විශ්වාසනීය ප්‍රතිකරණය, සනත් ජයසූරියගේ ප්‍රවේගකාරී ප්‍රතිකරණය, මුත්තයා මුරලිදරන්ගේ දඟ පන්දුව, චමින්ද වාස්ගේ පන්දු යැවීම, අර්ජුන රණතුංගගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනෙන් දින ක්‍රිකට් ලෝකයේ ඉදිරියට එනවා. ඉන් පසුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී.එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් මේ වගේ ක්‍රීඩකයන්ගේ කැපවීම, ඔවුන්ගේ දක්ෂතා තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තව තවත් දිනෙන් දින ඉදිරියට යනවා. ඒවට හොඳම සාක්ෂි ලෙස 2007 2011 වර්ල්ඩ් කප් වල අපි ෆයිනල් දක්වා පැමිණෙනවා. එහි උච්චම අවස්ථාව ලෙස 2014 දී T20 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. නමුත් එතනින් පස්සේ මොකද වුනේ? එතනින් පස්සේ ක්‍රිකට් ලොව යුව රජු ලෙස පෙනී සිටි ඔස්ට්‍රේලියාවට පමණක් දෙවෙනි වෙමින් ක්‍රිකට් ලොව රජ කිරුළ දරාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම පහළට ගමන් කරනවා. අද වන විට ඇෆ්ගනිස්තානය, බංගලිදේශය, සිම්බාබ්වේ වැනි රටවල් වලින් පරාජයන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිද්ධ වෙලා තියෙනවා. මේවට බලපාපු හේතු මොනවද? අපි එකින් එක අද දවසේ මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. මේවට බලපාපු හේතු ලෙස මම කරුණු පහක් හඳුනාගත්තා. අපි බලමු පළවෙනි කරුණ මොකක්ද කියලා. 2014න් පස්සේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී.එම්. දිල්ෂාන් ටීම් ගෙන් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ටීම් එකේ හිටපු අනිත් ක්‍රීඩකයන්ට බැරි වෙනවා තමන්ගේ දක්ෂතාවය අකණ්ඩව ඉදිරියට අරගෙන යන්න. තරඟ දිනවන්නන් බවට පත් වෙන්න උන්ට බැරි වෙනවා. නායකත්වය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ටී.එම්. දිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන කියන ඒ අද්විතීය විශිෂ්ට පිතිකරුවන් තිදෙනා වෙනුවෙන් අපිට ප්ලේස් කරන්න පිතිකරුවෝ නැති වෙනවා. අපේ පිතිකරුවෝ අකණ්ඩව ලකුණු අතරට යන්නේ නැහැ. මේ හේතුව නිසා ශ්‍රී ලංකා කණ්ඩායම හිතාගන්න බැරි විදියට පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. ඒක තමයි එක හේතුවක්. අපි බලමු දෙවෙනි හේතුව මොකක්ද කියලා. දෙවෙනි හේතුව තමයි පාලන තන්ත්‍රයේ තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක විවිධාකාරයේ හිතාගන්න බැරි තීරණ ගන්නවා. දේශපාලන මැදිහත් වීම සිද්ධ වෙනවා. නිවැරදිව කණ්ඩායමට තේරෙන්න ඕන ක්‍රීඩකයන් තේරෙන්නේ නැහැ. පෞද්ගලික වාසිතකා, පෞද්ගලික හිතවත්කම් තකා දේශපාලන බලපෑම් මත කණ්ඩායමට ක්‍රීඩකයන් එනවා. ක්‍රීඩකයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් කණ්ඩායමකට පුළුවන් වෙයිද දක්ෂතා නැති ක්‍රීඩකයෝ කණ්ඩායමට ඇතුළත් වුණාට පස්සේ තරඟ ජයග්‍රහණය කරන්න? කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි හේතුව තමයි ක්‍රිකට් බෝඩ් එක සහ පාලන ත්‍රන්තයේ, දේශපාලන ත්‍රන්තයේ සිද්ධ වෙච්ච වෙනස්කම්. අනවශ්‍ය විදියට දේශපාලන බලපෑම් කණ්ඩායමට එල්ල වෙනවා. පාලනයට එල්ල වෙනවා. මෙම දේශපාලන ඇගිලි ගැසීම් නිසා නායකයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ටීම් එක වෙනස් වෙනවා. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අකණ්ඩව ජයග්‍රහණයේ මාවත සොයාගෙන යන්න බැරි වෙනවා. අපි බලමු දැන් තුන්වෙනි කාරණාව මොකක්ද කියලා. ශ්‍රී ලංකාව තුළ පවතින දේශීය ක්‍රිකට් ව්‍යුහය සම්පූර්ණයෙන්ම දුර්වල වෙනවා. ක්ලබ් ක්‍රිකට් වල තියෙන ප්‍රමිතිය නැති වෙනවා. වෙනත් රටවල් තාක්ෂණය පසුපස ගිහිල්ලා දක්ෂතා අතරට යද්දී අපි එකම දේවල් පාවිච්චි කරලා පරණ ක්‍රමයටම දේවල් යූස් කරලා නැත්නම් පරණ ක්‍රමයටම පුහුණු වීම මෙදිලා ඒ තාක්ෂණය යොදාගන්නේ නැතුව ලෝකයේ අනිත් රටවල් එක්ක ඉදිරියට යන්නේ නැතුව අපි එක තැන පල් වෙනවා. බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ වගේ රටවල් ක්‍රිකට් වලින් ඉදිරියට යද්දී අපි එක තැන පල් වෙනවා. ක්ලබ් ක්‍රිකට් වල ප්‍රමිතියක් නැතිවීම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පල්ලෙහාට එන්න තව හේතුවක් උනේ. මීළඟට මම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජය වීමට හේතු ලෙස දකින්නේ තාක්ෂණික හේතු. එකක් තමයි
පීඩනය දරා ගැනීමට නොහැකි වීම. තරගයේ පැවැත්වෙද්දී තමන්ගේ පැත්තට පීඩනය එනකොට ඒ පීඩනය මැනේජ් කරගන්න අපේ ක්‍රීඩකයන්ට බැරි වුණා. ඉතින් ඒ හේතුව නිසා ජයග්‍රහණය කරන්න තිබ්බ තරඟ නිකම්ම විසිරලා ගියා. උදාහරණ ලෙස 2026 T20 තරඟාවලිය දකින්න පුළුවන්. අපිට ඕන තරම් ඉංග්ලන්ඩ් තරඟය, පාකිස්තාන් තරඟය, නිව්සීලන්ත තරඟය දිනන්න තිබ්බා. නමුත් පීඩනය දරා ගන්න බැරුව හොඳට කරගෙන ඇවිල්ලා අන්තිමට ප්‍රෙෂර් එක ආපු ගමන් ඒක දරා ගන්න බෑ. ඒ හේතුව නිසා අපි තරඟ පරාජය වුණා. ඒ වගේම තමයි පන්දු රැකීමේ තියෙන දුර්වලතා. 2014 සිට වර්තමානයේ දක්වා කැපී පෙනුණු දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ තියෙන දුර්වලතාවය. පන්දු හරියට රකින්න බැරි නම්, කැච් ගන්න බැරි නම් තරගයක් දිනන්න බෑ. එහෙනම් පන්දු රැකීමේ තිබ්බ දුර්වලතාව තමයි තව හේතුවක් ශ්‍රී ලංකා කණ්ඩායම ওই විදිහට අසාර්ථක වෙන්න. ඒ වගේම ප්‍රතිකරණයේ තිබ්බ දුර්වලතාව. ශ්‍රී ලංකා කණ්ඩායම තුලින් මුත්තයා මුල්ලදරන් කියන ලෝකෙ සිටින හොඳම දඟපන්දු යවන්නව බිහි කරලා තිබුණත් වර්තමානීය වෙන විට අපට බැරි වෙලා තියෙනවා දඟපන්දු යවන්නන්ට හරියට මුහුණ දෙන්න. ලෝකේ දඟපන්දු යවන්නන්ට දුර්වලව මුහුණ දෙන කණ්ඩායම් අතරින් අපි එක කණ්ඩායමක්. සිම්බාබ්වේ කණ්ඩායම තමයි ලෝකේ දඟපන්දු යවන්නන්ට දුර්වලවම මුහුණ දෙන කණ්ඩායම. ඊළඟට අපි. ඉතින් බලන්න දඟපන්දු යවන්නන්ට නිසියාකාරයෙන් මුහුණ දෙන්න බැරි නම් තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? විශේෂයෙන්ම සවුත් අප්‍රිකාවගේ කණ්ඩායම ඉස්සර දඟපන්දු යවන්නන් වැඩි යොදාගත්තේ නැහැ. නමුත් වර්තමානයේ වෙනට ඔවුන් පවතින ක්‍රිකට් වල ස්වරූපයට අනුව වෙනස් වෙලා තියෙනවා. ඔවුන් නිවැරදි ක්‍රමවේද අනුගමනය කරලා දඟපන්දු යවන්නන්, වේගපන්දු යවන්නන් මිශ්‍රණයක් අරගෙන තමයි ඔවුන්ගේ ඒ තරග ජයග්‍රහණය කිරීමේ රටාවට ඒගොල්ලෝ පැමිණලා තියෙන්නේ. තව දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරත්වයක් නොමැති වීම. අද තරගයක් දින්නොත් හෙට තරගයක් දිනයිද කියලා හිතා ගන්න බෑ. ඒකට අවශ්‍ය කරන සූදානමක් නැහැ. අද 200ක් ගහන ක්‍රීඩකයා ඊට පස්සේ එක දිගට මැච් 4-5ක් ෆේල් වෙනවා. අද පන්දු 20කට ලකුණු 52ක් 53ක් ගහන පිටිකරුවා ඊට පස්සේ තරග 7-8ක් දිගටම ෆේල් වෙනවා. මෙන්න මේවා තමයි තාක්ෂණික වශයෙන් තරග පරාජය වෙන්න බලපාපු හේතු. පස්වන හේතුව ලෙස මම දකින්නේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීම. මේ විනය පිරිහීමට අදාළ කරුණු අපි සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලේ ඕනතරම් දැක්කා. ඉතින් හොඳ මානසිකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්න නම් ඔවුන්ගේ විනය අනිවාර්යයෙන්ම නිවැරදිව තියෙන්න ඕනේ. විනය හරියට තියෙන්න ඕනේ. එහෙනම් ඒ කාරණාවත් බලපෑවා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා මෙහෙම ක්‍රිකට් වලින් පල්ලෙහාට එන්න. අපි දැන් කතා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් පල්ලෙහාට වැටෙන්න හේතු. අපි දැන් බලමු ටෙස්ට්, ODI සහ T20 කියන තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වසර කිහිපය තුළ දක්ෂතා දක්වලා තියෙන ආකාරය. අපි ඒ ගැනත් අවධානය කරමු. අවසන් T20 20 ගත්තොත් අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ තරඟ 20න් තරඟ 9ක් පමණයි. තරඟ 11ක් පරාජයට පත් වෙලා තියෙනවා. ජයග්‍රහණය ලබාගත් percentage එක 45%යි. මෙහිදී සැලකිල්ලට ලක් කරන්න ඕන කාරණාවක් වන්නේ ප්‍රධාන තරඟාවලි පැවැත්වෙද්දී අපි අසාර්ථක වීම. ඒ වගේම ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් වලට ඉන්දියාව, සවුත් අප්‍රිකා, නිව්සීලන්ත, ඉංග්ලන්ඩ්, පාකිස්තානය, වෙස්ට් ඉන්ඩීස් ඒ වගේ රටවල් එක්ක තරඟ කරද්දී අපි හුඟක් වෙලාට පරාජයන් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම T20 ෆෝමැට් එකේ අනිවාර්යයෙන්ම ලොකු වෙනස්කමක් ඇති විය යුතුයි. ඒක ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු. 50 overs ගත්තොත් එහෙම තරඟ 20න් අපි තරඟ 11ක් ජයග්‍රහණය කරලා තියෙනවා. යම් කිසි සාධනීය මට්ටමක් තියෙනවා. නමුත් සතුටු වෙන්න බැරි මට්ටමක් තමයි තියෙන්නේ. අඩුම ගානේ තරඟ 14ක් 15ක්වත් ජයග්‍රහණය කරලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රධාන රටවල් වලට එරෙහිව අපි ජයග්‍රහණය කළ යුතුමයි. යම් කිසි සාධනීය ලක්ෂණයක් තිබ්බත් ODI ෆෝමැට් එකටත් අපි මීට වැඩිය අනුකූල විය යුතුයි. අවසාන ටෙස්ට් තරඟ 10 ගැන කතා කළොත් අපි තරඟ 5ක් ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 5ක් පෙරදිලා තියෙනවා. විශේෂයෙන්ම එංගලන්තය, නවසීලන්තය වගේ රටවල් වලට එරෙහිව ගත්ත ජයග්‍රහණය කැපී පෙනෙනවා. ලෝක ටෙස්ට් සූරතාවලියෙත් අපි කැපී පෙනෙන දක්ෂකම් දක්වමින් ඒ ප්‍රධාන ස්ථානවල රැඳී සිටිනවා. ඒක සාධනීය මට්ටමක්. ටෙස්ට් තරඟවල අපි යම්කිසි ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. තවදුරටත් ඒ වර්ධනය කරගත යුතුයි. සාරාංශයක් ලෙස අපිට ගත්තාම කියන්න පුළුවන් 2014 වර්ෂයේ සිට වර්තමානයේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හුඟක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම තමයි දැන්ට පවතින තත්ත්වය තවත් වෙනස් වෙන්න පුළුවන්. දැන්ට පවතින තත්ත්වය තවත් පහළට යෑමේ සම්භාවිතාවක් තමයි නිරූපණය වන්නේ. ඒක නිසා ඉක්මනින්ම ව්‍යුහාත්මක වෙනස්කමක් සිදු විය යුතුයි. ටීම් එකේ ක්‍රීඩකයන්ගේ ඒ වගේම පාලනය කරන අධිකාරියේ, දේශපාලන අධිකාරියේ මැදිහත් වීමක් නිවැරදිව සිදු විය යුතුයි.
ඒ විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම මේ ෆෝමැට් එකම වෙනස් වෙන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් ඉදිරියට යන්න නම්. ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම දෙනාට ආගමක් වගේ. අපි ආගමකට වගේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ. ඉතින් අපි අපේ ක්‍රිකට් හදාගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ? අපේ ක්‍රිකට් හදාගන්න මොකක්ද සිද්ධ වෙන්න ඕනේ? අපේ ක්‍රිකට් මේ විදිහට පසුබහින්න මොකක්ද හේතු උනේ? පළයන් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා කමෙන්ට් කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිවැරදි දිශාවට යොමු වෙන්න මොනවද සිද්ධ වෙන්න ඕන වෙනස්කම්? ඔබේ අදහස් අපිට වටිනවා. කමෙන්ට් කරන්න පල්ලෙහාන්. එහෙනම් අද අපි සමුගන්නවා. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරන්න යාළුවනේ. අපේ videos like කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා. අපි Massman TV තුලින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. සුබ දවසක් වේවා. ශ්‍රී ලංකා කොල්ලෝ වසයි යකඩ